ලොකු කෙසෙල් එකක් තමයි හම්බ වුනේ. අපි දැන් මේක හදමු. කෙසෙල් අපි ඉස්සෙල්ලා හදමු දෙකට කපලා කෑල්ලක් එළවලුවක් විදියට කෑල්ලක් බෙදලා හදා ගන්න විදියට. ඉස්සෙල්ලා අපි ඒප්‍රන් එකක් දාගෙන කොණ්ඩෙත් බැඳගෙන ලෑස්ති. අපි කොණ්ඩෙත් බැඳගමු කෑම උයන වෙලාව නිසා. තව පොඩ්ඩකින් ඉස්කෝලේ ඇරියන් පස්සේ පොඩි ළමයි එක්කන් එන්නත් ඕනේ. ඉතින් ඒක නිසා ඇඳුමට තෙල් ලිහනවා. ඊට පස්සේ කෙසෙල් මොක කහට තියෙන හින්දා ඔනේ ඒප්‍රන් එකක් උඩින් ඇඳා. මෙන්න මේක තමයි කෙසෙල් මො. මේ ලොකු කෙසෙල් මො එකක් තමයි හම්බ වුනේ. අපි දැන් මේක හදමු. ඉතින් මේ කෙසෙල් මො එකේ ඉස්සෙල්ලා මේ ඉටිකොලයකින් මේක ගෙනල්ලා තියෙන්නේ කොහෙද? මේ විදිහට මේ අපේ ලංකාවේ අයටත් පුළුවන් මේක මේ වෙන රටකින් ගෙන්නන එකක්. මේ කෙසෙල් මො එකේ මෙතනට පතර කොළ කැලක් තියලා තමයි මේ රැපින් එක කරලා තියෙන්නේ. දැන් මේක ගෙනල්ලා සතියක් විතර වෙනවා. පහුගිය දවස් ටිකේ එක වැඩ නිසා මට මේක හදන්න වෙලාවක් තිබ්බේ නෑ. මුකුත් වෙලා නෑ. දැන් සතියක් වෙනවා මම ගෙනල්ලා. ඉතින් මේක කඩේටත් ගෙනල්ලා ගොඩක් දවස් වෙන්නේ නැති මේ. ඉතින් මෙන්න මේ විදිහට මේක ගැලෙව්වා. මෙන්න හැබැයි මේක වටේ පොඩ්ඩක් මේ කිරි ගතියට වෙන්නේ නැති වේලිලා වගේ තියෙනවා මේ. ඉතින් අපි මේක බේසමකට දාගෙන පොඩ්ඩක් මේ කහට තියෙනවනේ. අපි උඩ කොළ දෙක ටිකක් අයින් කරගමු. මේම අයින් කරගද්දි මේ මල් මේ දෙකක් විතර මේක පලා ගත්තා නම් හරි නේද? අපි සෝදලා මේක පලලා ගමු. මේක ඉතින් වස විස නැතුව කන්න පුළුවන් එකම දේවල් තමයි මෙන්න මේ වගේ දේවල් ගස් උඩ හැදෙන දේවල්. ඉතින් මේවා වස විස නෑ. හරිම පිරිසිදුවට බය නැතුව කන්න පුළුවන් කෑමක් තමයි. ඉතින් මේ කෙසෙල් මුව කියන්නේ පිස්සෙල්ලා මෙහෙන් පොඩ්ඩක් කපලා අපිට පේන්නේ නැද්ද? ඉතින් අපි ඉස්සෙල්ලා මෙහෙන් පොඩ්ඩක් කපලා මේ පිට හොඳට තිබ්බට මේ ඇතුළ මොකෑ පිටට ලස්සනට පේන්න තියෙනවා. මේ පිට ලස්සනට තිබ්බට මොකද ඒ වෙලා තියෙන්නේ? දැන් අපිට එකක්වත් හදාගන්න පුළුවන් වෙයිද දන්නේ නේද? කමන්නේ අපිට කොහොමත් මේ දාරින් වැඩක් නැහැනේ. අපි මේ ධාරේ අයින් කරගමු. එක කට්ටිය එක විදිහට කපනවා. අපේ අම්මලා නම් මෙහෙම විදිහට නෙමෙයි කපන්නේ. මට ලේසි විදිහට මම මේ කපන්නේ. අපේ අම්මලා ලියලා ගන්නවනේ. ඉතින් මම මේක පොඩි කෑල්ලක් ඉස්සර වෙලා මේ එළවලුව හදන්න කපලා ගන්නවා. මේක මේ රේණු ටික අයින් කරා නම් හරි කියලා හිතන මේව වැඩක් නැහැ නේ කළු පාට වෙලා. ඉතින් මෙහෙම කැපුවා මේ ටික අයින් කරගන්න ලේසි. මේව අයින් කරාම කන දෙයක් නැහැ නේද ඉතුරු වෙන්නේ. ඉතින් මේ විදිහට මම මේ කළු පාට වුණ කොටස ටිකක් පොඩ්ඩක් අයින් කරා. කන්නත් බෑනේ කළු පාටයි නේ ටික. ඉතින් අපි මේක ටක් ගාලා කහට ගැහෙන්න කලින් කපලා ගමු.
මේක එළවලු හදනව නම් ටිකක් ලොකුවට කපලා ගමු. ඊට පස්සේ බලමු අදාගන්න පුළුවන්ද කියලා. කරපිංච ටිකක් රම්පි කෑල්ලක් තක්කාලි ලුණු අපි ඒ වගේ දේවල් ටික තමයි දාන්නේ. ඉතින් ඔයාලට මේක හදන විදිහ කියන්න ඕනේ නැහැ. ලංකාවේ ඉන්න අපි අය ඉතින් දන්නවනේ මේව හදන හැටි. මේක අපි තව චූටි කෑලි වලට කැපුවා නම් හොඳයි කියලා හිතනවා. තැම්බෙනකොට ඉතින් මේක තැම්බෙනවා තමයි. ඒ උනාට කහ ටිකක් දානවා. අර කහ එක චූටියට කොටලා බැලුවා. කහ මිරිස් කුඩු තිහඳක් මේ තිහඳක් නේ. දුරු ඊළඟට ඔය ටික දාන්න. උළුහල් චුට්ටක් දානවා. උළුහල් දාලා තෙම්පරාදු පස්සේ කරමු. දැනට ඔය ටික දාලා හොඳට අතින් කලවම් කරන්න. ඉතින් අත අපි ගෙදර ඇවිල්ලා කන්නේ අතින් නැතුව කොහොමද කවලම් කරන්නේ මේවා? හැන්දෙන් කවලම් කරන්න පුළුවන්. ඒනට මේකේ මේවා හැම එකේම 3-5 ටික ගෑවෙන්න ඕන නිසා අතින් හොඳට අත සෝදලා ඉන්න නිසා හොඳට අතින් මේකේ කෙසෙල් වල දියර ගතිය හැදෙවි ටිකක්. ඉතින් ඒක නිසා අපි මේ විදිහටම ලිපෙතියි. අපි ඊළඟට හදන්නේ දැන් ඒක තැම්බෙන්න තිබ්බා. අපි ඊළඟට හදන්නේ මේ ඉතුරු කෑල්ල චූටියට ලියලා චූටියටම බදින ගානට චූටියට ලියලා ඒක අපි තෙලේ බැදලා බැදුමක් විදිහට හදාගන්න. ඒ කියන්නේ තෙල් දාලා හදන්නේ නැහැ. අපි තෙලේ බැදලා හදලා ලුණු හැමදේම දාලා බැදලා අපිට කල් තියාගෙන කන්න පුළුවන් විදිහට චූටියටම ලියා ගන්න තමයි හදන්නේ. ඉතින් අපි මේ ටික චූටියට මේ ලියා ගමු. චූටියටම ලියා ගන්න. අපි අර ලුණු ලියන ගානට වගේ චූටියටම ලියා ගන්න. එතකොට බැද්දම රසයි. මේකට කූනිසෝ දාන්න. කූනිසෝ දාවම තවත් රසයි. ආස ඒ වගේම වටින කෑමක් උඩට ලංකාවේ අපේ අයට කන්නේ නැහැ. මොකද ලංකාවේ ඉඳි අපිත් කෑවේ අම්මලා හදලා දෙන නිසා පමණයි. නැත්තම් ඉතින් එහෙම ඌමනාවකින් මේක අපේ ගෙදර තියෙනව නේද එහෙම කියලා ඌමනාවෙන් කෑවේ නැහැ මේවා. ඒවට දැන් අපි හොය ගන්නවා. මේ ඒකම ගන්න යන වෙලාවල් තියෙනවා. අපි කඩවල් වලට ගිහිල්ලා කෙසෙල් මොම ගන්න යන වෙලාවල් තියෙනවා. ඒ සමහර කඩවල් වලට ඒ කඩේ ඒක විතරක් තියෙනවා නම් අපි කන්න කැමති. අපි කෙසෙල් මොම විතරක් ගන්න යන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අපි ගෙදරදී කෑවේ නැති වුණාට රටකට ආවට පස්සේ අපිට ඒවා හරියම වටිනා කියන දේවල් වෙනවා. නම් එකක්ම තියෙනවා. ඔන්න මේ විදිහට චූටි තීරු කපා ගත්තා. ඒ ටික දැන් බැද ගන්න තමයි ඕනේ. මේක ගොඩක් කියලා බදින්න ඕනෙත් නැහැ. මේ අහක දාන ටික. හැබැයි ඉතින් ගොඩක් දේවල් ගොඩක් අයින් වෙනවා නේද? කෙසෙල් මොළ කොච්චර ලොකු වුණා මේ කහට අතේ හිමත් ගෑවුණා කහට. මේ සුදු ටයිල් එකක නම් තියාගෙන කපන්න එපා. මම දැන් සුදු ටයිල් එකක තියලා කපලා මෙන්න වෙච්ච ඇබැද්දිය මේ කහට පැල්ලම් වගේ හැදිලා.
සුදු ටයිල් වල තියාගෙන කපන්න එපා නේ. ඔන්න දැන් අපේ මේක සුවඳට එනවා. මේකට මම ඉස්ම දෑවි නෑ. මේක පොඩ්ඩක් අපි කවලම් කරලා ගමු. බලන්න. චුට්ටක් වතුර දාමු අපි ඒකට. වතුර කෝප්ප කාලක් විතර දාමු. මම කෙසෙල් මොයකට ඉස්සෙල්ලා මේ වතුර දාන්න නැතුව තමයි ලිපේ තිබ්බේ. ඒ වුණාට මට හිතුණා පොඩ්ඩක් වතුර දාලා තිබ්බනම් හොඳයි කියලා. මොකද මේ චුට්ටක් පල්ලට ඇල්ලුවා වගේ වුණා මම අනිත් ටික කපලා එනකොට. ඔයාලා හදද්දිත් මෙහෙමත් දන්නේ නැහැ. තව ටිකක් තැම්බෙන්න ඕනි කෑලි හොදට. තැම්බෙන්න මෙහෙම පොඩ්ඩක් වහලා තියමු. ඊට පස්සේ අපිට කිරි ටිකක් දාලා කිරි ටික නටවල ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අපිට මෙන්න මේ ටික හොඳින් බැද ගන්න. මේ ටික කහට පිපෙන්න කලින් අපි හොඳට බැදගමු. මෙන්න මේ තෙල් එක තමයි අපි පාවිච්චි කරන්නේ. කොලෙස්ටරෝල් 0 කියලා තියෙනවා. කොලෙස්ටරෝල් නැහැ කියලා තියෙනවා. ඉතින් දන්නේ නැහැ ඉතින් තියනවද කියලා. කනවා ඉතින් අපි ඒක කනවා. ළමයි අපි ඒව කනවා. අපිට ඊට පස්සේ ලුණුත් ඕනේ බෙද ගන්න. තෙල් ටික රත් කරගන්න ලුණු ටික කපා ගමු. අද මේ පාර අපිට චූටි ලුණු වගේක් ඕනේ. ඉතින් ලුණු මාදි. සමහර කාලට වෙනවා මේ ලොකු ලුණු ඒක තෙල් ටික රත් වෙනකොට මේ ටික දාලා බදගමු. අපි අර ලුණු බදින්න වගේ තමයි හැබැයි ඉස්සර ගොඩක් වෙලා යන්නේ නැහැ මේ කෙසෙම බැදෙන්නේ. ටික දාලා බදගමු. මෙන්න මේ විදිහට තමයි අවසානට අපි හදාගනිමු. එක කෙසෙම කරි එකක්. ඉතින් මම මේකට අවසානට තමයි ලුණු දැම්මේ. මොකද අපි කරවල දාපු නිසා ලුණු කොහොමද කියලා බලන්නත් එක්ක අවසානට තමයි මම ලුණු දැම්මේ. දැන් ඉතින් අපිට තියෙන්නේ මේක හදාගන්න. ඒක හොඳට බෙදගමු. ඒකත් හදාගෙන එන්න. මේක තමයි ඒකට දාන ඉස්සෝ එක. වියලි කූනිස්සෝ. ඉස්සෝ නෙමෙයි කූනිස්සෝ දාන්නේ. වලට පේනවත් දන්නේ නැහැ. හැබැයි මේක ශ්‍රී ලංකන් වලින් තමයි ගිහිලා තියෙන්නේ ජපාන් වලට. MMK එකේ කූනිස්සෝ ඒ උනාට මේක හොදලා ගන්න ඕනේ. මොකද මේකේ වැලි තියෙනවා. මේ කූනිස්සෝ ටික මේ වගේ දැල් තියෙන එකට දාලා හොදන්න. ඔයාලට මම පෙන්නන්නද මේක තියෙන වැලි? මේ තියෙන්නේ මේ ඔක්කොම වැලි. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් එකක් කරනකොට ඒක ගැන චුට්ටක් හිතන්න. මේ විදිහට වැලි කන්න බැරි නිසා හොඳට හොදලා ගන්න. නිදි කන්න ඕනේ නැත්නම් මේ බදිනකොට පිරිස් කාලයයි. අනිත් ගානට බැදලා සමහර ඒවා පොඩි කෑල්ලක් දෙනවා. මම මේ විදිහට ලස්සනට බෙද ගන්න තමයි තියෙන්නේ. ඔබ බෙදෙනවා. තව බදින්න තියෙනවා. බෙදලා බදිනවා. කූනිස්සෝ ටිකවත් මේ විදිහට බැල ගන්නවා. හොඳට ගරලා ගන්න වැලි අයින් කරලා කූනිස්සෝන්ගේ හරියට වැලි තියෙනවා. හොඳට බෙදලා ගන්න.
ඊපස්සේ කොරිස් ටික බෙදලා ඉවරලා ඊළඟට අපිට තියෙන ලුණු ටික බෙදලා ගන්න. මේක ටික තා ටිකක් බදින්න. දැන් අපිට තියෙන රසායන ලුණු කෑලි මිරිස් එකතු කරන්න. මේ විදිහට තමයි ඉතින් ඔන්න අපි හදාගත්ත කෙසෙල් මුව බැදුම තියෙන්නේ. ඉතින් මේ වගේ රසම රස කෙසෙල් මුව බැදුමකුයි කෙසෙල් මුව වෑංජනයකුයි හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් ඔයාලගේ ගෙදර තියෙන ඕනෑම කෙසෙල් මුවකින් මේ විදිහට හදාගන්න පුළුවන්. ඔයාලත් අදම කෙසෙල් මුව බැදුමක් හරි කෙසෙල් මුව ව්‍යංජනයක් හරි හදලා රස බලන්න. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් ඔයාලට කුකින් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා subscribe කරන්න, like කරන්න, comment කරන්න මම බලාගෙන ඉන්නවා.